හයි යාළුවනේ යවුද මාත් එක්ක මැලේසියා ඔය ෆ්ලයිට් එක තමයි අපිට තිබ්බේ ඉතින් ඔන්න අපි එන්ටර් වුණා ඒගොල්ලෝ හරි ලස්සනට අපිව පිළිගත්තා ඉතින් මගේ සීට් නම්බර් එක තිබ්බේ 90 මම ඉල්ලුවා මට ජනේලයක් අයින දෙන්න කියලා මට ටිකට් එක දුන්නා එතනින් ඉතින් ඔන්න දැන් යන්නයි හදන්නේ චුට්ටක් එකපාරටම අර අපි මේ ලිෆ්ට් එකේ යන්නේ අන්න එහෙම ගතියක් එනවා. ඔතන උඩට යනකොට මට නම් ඔලුව කැක්කුම කැරකිල්ල වගේ ආවා. ඒත් මේ මම අර වීඩියෝ එක ගන්න ඕන හින්දා ඇස් දෙක තද කරගෙන ෆෝන් එක අල්ලන් හිටියා ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දා. ඉතින් ඔන්නෝම ගිහිල්ලා චුට්ටක් වෙලා යනකොට ඒ ගතිය ටිකක් වැඩිපුර එනවා. හැබැයි උඩ නැග්ගුවට පස්සේ එකපාරටම මේ එහෙම ටික එක අඩු වෙලා යනවා. ඉතින් ඔන්න ඔහම තමයි මැලේසියන් මගේ ෆ්ලයිට් එක ඔන්න ඔන්න බලන්නකො පහල ඔතන මේ මට බලන්න ටිකක් අමාරු වුණා එකපාරටම නිකන් මට ආව නිකන් ඔළුව තද නිකන් ඔළුව කැක්කුමක් වගේ ආවා ඉතින් උඩට ගියාට පස්සේ ඔන්න ඔහම තමයි මේ පහලක් තියෙන්නේ අපිට මේ බීම ජාතිය හුව මම ගත්තේ ඔරෙන්ජ් එකක් ඊට පස්සේ වෙජිටේරියන් කියපු නිසා මට මේක දුන්නා ඉතින් යෝගට් තිබ්බා පළතුරු තිබ්බා තවත් ඒ හදාගන්න ඒවත් තිබුණා. ඉතින් බඩගින්න හිටියේ. ඊට පස්සේ ඔක කෑවා. වතුර නම් වැඩි බිව්වේ නැහැ. සීතල වැඩි. ටිකක් උඩට යනකොට කන් අගුල් වැටෙනවා. මේ කෑම එක නම් ගොඩක් උණුවට තිබුණා. මොකද සීතල හින්දා වෙන්නේ නැති. උණුවට තිබ්බා. ඉතින් ඒක කෑවා. ඉතින් ඔක කාලි වෙලා නිදා කට්ටිය ගොඩක් මම දැක්කා. ඔක්කොම වගේ නිදාගෙන හිටියේ. ඒ කියන්නේ ඊට පස්සේ කරන්න දෙයක් නැහැනේ ෆෝන් එකේ සිග්නල් උත් නැහැ data off වෙනවා මේ ඔන්න ඔය ටික තිබුණා හොඳේ මගේ කෑම Tamanට කැමති කෑමක් ඉල්ල ගන්න පුළුවන් ඊට පස්සේ මම ආයෙත් සැරයක් පැයකින් විතර මම බීම එකක් ඉල්ලලා දුන්නා ඊට පස්සේ උතන තියෙන ටීවී එකක් සින්දු අහනවා සින්දු ෆිල්ම් බලනවා ෆිල්ම් ඕන එකක් උතන තියෙනවා ටච් ෆෝන් එක හැමෝම පාවිච්චි කරන ඉතින් ඔක ලේසි සිස්ටම් එක අල්ලගන්න ඉතින් ඔන්න ඔතන තමයි ඒ ටික කාටුන් එකක් දැම්මා ඒ දිදී එක බලන්න හම්බුනේ නික නින්ද ගියා ඊට පස්සේ ඔය බලන්නකෝ ආයෙ ඔන්න ටිකක් වෙලා ගියාට පස්සේ අයිකලා මේ මැලේසියා වලට අපි කිට්ටු කරලා ඒකට ඇනවුස්මන්ට් එකක් දෙන මෙතනදී නම් මගේ කන් දෙක හුත්තටම රිදෙ කැක්කුම් ගත්තා ඒ තරම් කැක්කුමක් ආවා ඔය මැලේසියා වල හිමින් සැරේ ෆ්ලයිට් එක බාන අවස්ථාවේ ටික දෙපැත්තට වෙනි වගේ පල්ලෙහාට ගියේ ඒක ඉතින් අර දැනෙනවා ඇඟට ඔය මැලේසියන් බලන්නකෝ ඒ වලාකුළු ටික හරිම ලස්සනයි නේද මම ඒ ටික ගත්තටක් ගාලා වලාකුළු උඩුනොත් අපිට වලාකුළු තමයි තියෙන්නේ මෙහෙම මේ අපිට නිකන් අහස දකින්න වගේ අහස උඩින් පල්ලෙහා බලනකොට ඒ ටික නම් හරිම ලස්සනයි ඉතින් ඔන්න ඒ ඕගොල්ලන්ට පෙන්වන්න තමයි ගත්තේ ඔන්න දැන් තව ටිකක් විනාඩි 20ක් වගේ තියෙනවා දැන් ඔය ෆ්ලයිට් එක බාන්න තව ඔන්න ඊට පස්සේ ඔන්න දැන් ළඟයි ඒ අවස්ථාව තමයි ඔය තියෙන්නේ ඉතින් මේ මට තියෙන අත්දැකීම මම මේ හෝටල් එකේ ඉඳන් කතා කරන්නේ හයියෙන් කතා කරන්න බෑ වෙන්ද කතා කරන වෙලාවේ කතා කරන්න බෑ ඔන්න ඔය විදිහට අපිව පරිස්සමට ගෙනල්ලා බැස්සුවා ඒවට ඉතින් ඒක ලොකු අවදානමක් නේද එනකන් ඉතින් හරි අවදානමක් ඔළුවේ තියෙනවනේ ඒක නම් මට දැනුණා ඉතින් යනවනේ ඒගොල්ලෝ ජීවිතේ ඉතින් ඒගොල්ලොන්ට අපි සිද්ධ වෙනවා අපිව පරිස්සමට ගෙනල්ලා බැස්සුවට ඔතන ගොඩක් යනවා කපාට පිම්මි තියලා යනවා වේගෙන් කියලා අන්තිමේට අපිට එක්සිට් වෙන තැනට ඒගොල්ලෝ ඒක නතර කරලා දෙනවා ඒ කියන්නේ නතර වෙනවා ඒගොල්ලෝ ඔහොම හරවනවා ඉස්සරහින් හරවල එක නැවතුවා ඊට පස්සේ අපි බහැලා ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් ඉතින් වැඩ කටු ටිකක් තිබ්බා ඒක කරගෙන ඉතින් හිමින් සැරේ පැකේජ් උත් අරගෙන එළියට යද්දි පැය දෙකක් විතර පරක් වුණා ඉතින් අර ඒගොල්ලෝ වීසා හරිද මේ හෝටල් බුකින් හරිද එරෙව් කාඩ් එක ඔක්කොම බලනවා ඉතින් ඒක ඔක්කොම බලලා ඔන්න දැන් ඉතින් අපි යනවා බහැලා